ආයිබෝවන් යාළුවනේ. ඔන්න අද මම අරගෙන ආවේ ලංකාවේ අපේ ගෙවල් වල එහෙමත් නැත්නම් අපි වැඩ කරන ඔෆිස් එකේ හැමදාම දකින්න ලැබෙන හැමයි අපි කවුරුත් ඒකේ තියෙන භයානකකම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති පුරුද්දක් ගැන කතා කරන්න. ඔයා හිතන්න ඔයා දවල්ට හොඳට බත් එකක් කනවා. පරිප්පුවක්, මස් පාරක්, කොළ මැල්ලුමක් එක්ක රසට බත් එක කාලා ඉවර වෙනු ගමන්ම ඔයාගේ හිත කියනව නේද හොඳ උණුසුම් ප්ලේන් ටී එකක් එහෙමත් නැත්නම් කිරි තේ එකක් බිව්වම නම් මරු කියලා. ගොඩක් වෙලාවට කෑම එක කාලා අත හොද ගන්න කලින් අපේ අය ප්ලේන් ටී එකක් කැනොම් කරනවා. එහෙමත් නැත්නම් අම්මා ගෙදරදී කෑම කාලා ඉවර වෙනකොටම තේ එක හදලා මේසෙට ගෙනත් දෙනවා. කෑම එක දිරවන්න කියලා හිතාගෙන කෑම කාපු ගමන් මේ බොන ප්ලේන් ටී නිසා ඔයාගේ ශරීරයේ ඇතුලේ කොච්චර ලොකු විනාශයක් වෙනවද කියලා ඔයා දන්නවනම් ඔයා අදින් පස්සේ කවදාවත් කෑම කාපු ගමන් තේ බොන්නේ නැහැ. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ පුංචි පුරුද්ද නිසා කොහොමද ඔයාගේ ඇඟේ ඉලේ හිග වෙන්නේ, ඔයාට මහන්සිය දෙනින්නේ සහ කොණ්ඩේ යන්න පටන් ගන්න කියන එක ගැන තියෙන විද්‍යාත්මක කතාවයි. ඒ නිසා වීඩියෝ එක වෙනසක් නොකර දිගටම අහගෙන ඉන්න. මුලින්ම අපි බලමු ඇයි අපේ මිනිස්සු කෑම කාපු ගමන් තේ එකක් බොන්න මෙච්චර කැමති කියලා. ගොඩක් අය හිතාගෙන ඉන්නේ බත් එකක් කාලා ඉවර වෙලා උණුසුම් ප්ලේන් ටී එකක් බිව්වම ඒ කෑම ටික ඉක්මනට දිරවනවා කියලා. තවත් සමහරුන්ට දවල්ට කෑම කෑවට පස්සේ දැනෙන නිදිමත නැති කරගන්න මේ තේ එකක් බොන්නම ඕන. ඇත්තටම තේ එකක් බිව්වම කෑම දිරවනවා වගේ දැනෙන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි, තේ වල තියෙන උණුසුම් වතුර නිසා ඔයාගේ ආමාශයේ තියෙන මාංශ පේශී ටිකක් ලිහිල් වෙනවා. ඒකෙන් ඔයාට පොඩි සහනයක් දැනෙනවා. අනිත් කාරණාව තමයි තේ වල තියෙන කැෆේන් කියන රසායනිකය නිසා ඔයාගේ මොළය ප්‍රබෝධමත් වෙලා නිදිමත නැති වෙලා යනවා. ඉතින් ඔයා හිතනවා තේක බිව්වම මගේ කෑම ටික හොඳට දිරෙව්වා, දැන් මට මාර සැහැල්ලුයි කියලා. හැබැයි මේක සම්පූර්ණ මායාවක්. මේ වෙලාවේ ඔයාගේ බඩවැල් ඇතුලේ සිද්ධ වෙන්නේ ඔයා හිතනවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. මේ රහස තේරුම් ගන්න නම් අපි තේකොළවල තියෙන දේවල් ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. තේකොළවල අඩංගු වෙනවා ටැනින් සහ පොලිෆෙනෝල් කියලා රසායනික සංයෝග වර්ග දෙකක්. තේවලට අර තියෙන තිත්ත රහ සහ පාට එන්නේ මෙන්න මේ කියන සංයෝග නිසා. මේ ටැනින් කියන දේ අපේ ඇඟට සාමාන්‍යයෙන් නරක දෙයක් නෙවෙයි. ඒවයි පිළිකානාශක ගුණ පවා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ එන්නේ මේ ටැනින් කියන දේ කෑමත් එක්ක එකතු වුණාමයි. ඔයා කන බත් එකේ විශේෂයෙන්ම ඔයා කන පරිප්පු, ගෝවා, නිවිති වගේ එළවලු වල සහ මස් මාළු වල ගොඩක් වටිනා පෝෂකයක් තියෙනවා. ඒ තමයි යකඩ. අපේ ශරීරයට යකඩ කියන්නේ නැතුවම බැරි දෙයක්. හැබැයි ඔයා කෑම කාලා ඉවර වෙලා ඒ කෑම ටික ආමාශයේ තියෙද්දිම තේ එකක් බිව්වම අර තේවල තියෙන ටැනින් ගිහිල්ලා ඔයා කාපු කෑමවල තියෙන යකඩ අංශ වල තදින් යැලෙනවා. මේක හරියට යකඩ කෑල්ලකට චුම්බකයක් ඇලෙනවා වගේ වැඩක්. මෙහිම ටැනින් සහ යකඩ එකට ඇලුනාම ඒකෙන් හැදෙන ලොකු සංයෝගයක්. මේ හැදෙන අලුත් දේ කොච්චර ලොකුද කියනවනම් අපේ බඩවැල් වලට බෑ මේක උරාගෙන අපේ ලේ වලට යවන්න. සාමාන්‍යයෙන් කෑම දිරවනවා කියන්නේ කෑමවල තියෙන පෝෂණය කුඩා කොටස් වලට කඩලා ලේ වලට උරා ගන්න එකනේ. හැබැයි මේ ටැනින් නිසා යකඩ ටික බඩවැලට උරා ගන්න බැරි තරම් ලොකු වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඔයා කොච්චර ಗುಣ කෑම, එහෙමත් නැත්නම් කොච්චර මිලාදික මස් මාළු කෑවත් ඒවයි තියෙන යකඩ ටික ඔයාගේ ඇඟට උරා ගන්නේ නැතුවම මල පහත් එක්ක ශරීරයෙන් එළියට යනවා. පර්යේෂණ වලින් හොයාගෙන තිනවා කෑම කාපු ගමන් තේ එකක් බිව්වොත් ඒ කෑම එකේ තියෙන යකඩ වලින් 60% පමණ ප්‍රමාණයක් ඇඟට උරා ගන්න එක සම්පූර්ණයෙන්ම නතර වෙනවා කියලා. ඒ කියන්නේ ඔයා කන කෑම එකෙන් භාගයකට වඩා අපතේ යනවා කියන එකයි. දැන් ඔයා හිතාවි යකඩ ටිකක් ඇඟට නොගියා කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ කියලා. අන්න එතන තමයි අපි ගොඩක් දෙනෙක් වැරදි වැටහීමක ඉන්නේ. අපේ ඇඟේ තියෙන ලේ රතු පාට වෙන්න සහ ඒ ලේ වලින් මුළු ශරීරයටම ඔක්සිජන් අරගෙන යන්න උදව් කරන්නේ ලේ වල තියෙන හිමොග්ලෝබින් කියන ප්‍රෝටීන් එකයි. මේ හිමොග්ලෝබින් හදන්න අත්‍යවශ්‍යම කරන අමුද්‍රව්‍ය තමයි යකඩ කියන්නේ. ඉතින් දවසින් දවස මාසෙන් මාසේ ඔයා කෑම කාපු ගමන් තේ බොනකොට ඔයාගේ ඇඟට ලැබෙන යකඩ ප්‍රමාණය අඩු වෙලා යනවා. අන්තිමේදී ඇඟට හිමොග්ලෝබින් හදාගන්න බැරි වෙනවා. මේ තත්වයට අපි කියනවා නීරක්තිය එහෙමත් නැත්නම් රක්තහීනතාවය කියලා. සරජවම කිව්වොත් ලේ අඩුකම. මේකේ ප්‍රතිඵලයක් විදිහට ඔයාගේ මුළු ඇඟටම ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඔයාට නිතරම මහන්සිය දැනෙන්න ගන්නවා. උදේට කොච්චර නිදාගෙන නැගිට්ටත් ඇඟට පණ නෑ වගේ දැනෙනවා නම්, පඩි පෙල්ලක් නගිනකොට වෙනදට වඩා හති වැටෙනවා නම්, ඔයා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔයා කෑම කාපු ගමන් තේ බොන කෙනෙක්ද කියලා. ඒ වගේම කාන්තාවන්ට මේක ගොඩක් තදින් බලපානවා. මොකද කාන්තාවන්ට ස්වභාවයෙන්ම යකඩ අවශ්‍යතාවය වැඩි.
කොණ්ඩ ගොඩක් යන්න පටන් අරගෙන තියෙනවා නම්, හැම සුලමෙලි වෙලා තියෙනවා නම්, නියපොතු ඉක්මනින් කැඩෙනවා නම්, ඒකට ප්‍රධානම හේතුවක් තමයි මේ යකඩ ඌනතාවය. අපි ලොකු ගණන් දීලා විටමින් පෙති බොනවා, කොණ්ඩේ යන්නේ නැති වෙන්න ආලේපන ගන්නවා. හැබැයි ලෙඩේට මුල තියෙන්නේ අපි හැමදාම කරන මේ පුංචි පුරුද්ද ඇතුලේ කියලා අපි දන්නේ නැහැ. තවත් වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න. අපේ කෑමවල තියෙන යකඩ ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදෙනවා. ඒ තමයි සත්වාහාර වලින් ලැබෙන යකඩ සහ ශාකාහාර වලින් ලැබෙන යකඩ. මස්, මාළු, කරවල වගේ දේවල් වල තියෙන යකඩ අපේ ඇඟට ටිකක් ලේසියෙන් උරා ගන්නවා. ඒවට මේ තේවල තියෙන ටැනින් වලින් වෙන බලපෑම ටිකක් අඩුයි. හැබැයි අපි ගොඩක් දෙනෙක් එදිනෙදා කන්නේ ශාකාහාර. ඒ කියන්නේ පරිප්පු, බෝංචි, නිවිති, මුරුංග කොළ වගේ දේවල්. මේ ශාකාහාර වල තියෙන යකඩ වලට අපේ ඇඟට උරා ගන්න ස්වභාවයෙන්ම ටිකක් අමාරුයි. අන්න ඒ වගේ අමාරුවෙන් උරා ගන්න බලාගෙන ඉන්න යකඩ ටිකට තමයි මේ තේ එක බිව්වම සම්පූර්ණයෙන්ම කෙලවෙලා යන්නේ. ඒ නිසා ඔයා නිර්මාෂ කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ගොඩක් වෙලාවට එළවලු විතරක් කන කෙනෙක් නම්, කෑම කාපු ගමන් තේ එකක් බොන එක ඔයාට සාමාන්‍ය කෙනෙක්ට වඩා දිගුණයකින් භයානකයි. දැන් ඔයාට හිතෙනවා ඇති එහෙනම් කෝපි එකක් බිව්වත් හරි නේද කියලා. කෝපි වලත් මේ කතාවම තමයි. කෝපි වල තියෙන පොලිෆෙනෝල් කියන සංයෝගයත් අර තේ වල තියෙන ටැනින් කරන වැඩේම තමයි කරන්නේ. ඒකත් ගිහිල්ලා යකඩ වලට ඇලිලා අපේ ඇඟට පෝෂණය උරා ගන්න නවත්තනවා. ඒ විතරක් නෙවෙයි, සමහරු ඉන්නවා කෑම කාපු ගමන් අයිස් වතුර බොන අය. අයිස් වතුර බිව්වම යකඩ වලට බලපෑමක් නොවුනත් ඒකෙන් ඔයාගේ ආහාර ජීර්ණ පද්ධතියේ උෂ්ණත්වය එකපාරටම අඩු වෙලා කෑම ජීර්ණ වෙන එක ගොඩක් ප්‍රමාද කරනවා. ඒකෙන් බඩ පුරව දැමීම සහ ગેස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එහෙනම් අපි මේකට මොකක්ද කරන්න ඕන? තේ බොන එක සම්පූර්ණයෙන්ම නවත්තන්න ඕනද? නෑ, කොහෙත්ම නෑ. තේ කියන්නේ ලෝකේ තියෙන හොඳම පානයක්. ඒකේ ගොඩක් ගුණ තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕන ඒක බොන හරිම වෙලාව. විද්‍යාඥයින් උපදෙස් දෙන්නේ ඔයා ප්‍රධාන ආහාර වේලක් ගත්තට පස්සේ අඩුම තරමේ පැය එකක්වත් යනකම් තේ හෝ කෝපි පානය කිරීමෙන් වළකින්න කියලා. පැය එකහමාරක් හෝ දෙකක් ඉන්න පුළුවන් නම් ඒක තමයි වඩාත්ම සුදුසු. මේ කාලය ඇතුළත ඔයාගේ ආමාශයක පුළුවන් ඔයා කාපු කෑමවල තියෙන යකඩ සහ අනිත් පෝෂ්‍ය පදාර්ථ ටික කිසිම බාධකයක් නැතුව හොඳට උරා ගන්න. ඒ ටික උරාගෙන ඉවර වුණාට පස්සේ ඔයා නිදහසේ ඔයාගේ ප්ලේන් ටී එක බිව්වට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාට පුරුවන් නම් ඔයාගේ කෑමකට විටමින් C ඇතුළත් කරගන්න. ඒකෙන් ඔයාගේ ඇඟට යකඩ උරා ගන්න වේගය සහ ප්‍රමාණය හුඟක් වැඩි කරගන්න. ඒ කියන්නේ කෑම කනකොට ලුණු දෙහි කෑල්ලක්, එහෙමත් නැත්නම් දෙහි බින්දු කීපයක් කෑමකට මිරික ගන්න එක. එහෙමත් නැත්නම් කෑම කාලා ඉවර වෙලා තේ එකක් බොනව වෙනුවට නාරං ගෙඩියක්, දොඩම් ගෙඩියක් හරි peer කෑල්ලක් හරි කන්න පුරුවන් නම් ඒකින් ඔයා කාපු කෑම එකේ තියෙන යකඩ ඔක්කොම වගේ ඉතාමත් ඉක්මනින් ලේ වලට එකතු වෙනවා. විටමින් C කියන්නේ යකඩ උරා ගැනීම වේගවත් කරන ප්‍රධානතම රහසක්. කෑම කාලා ඉවර වෙලා උණු වතුර වීදුරුවක් බොන එකත් ආහාර ජීර්ණ වෙන්න ගොඩක් උදව් වෙනවා. හැබැයි ඒක තේ කොළ දාපු වතුර වෙන්න බෑ. ඉතින් යාළුවනේ, අද ඉඳන් මේ පුංචි පුරුද්ද වෙනස් කරලා බලන්න. දවල්ට බත් එක කාලා ඉවර වෙලා අර පුරුද්දට වගේ බොන ප්ලේන් ටීය පයක් පස්සට දාන්න. සති කීපයක් යනකොට ඔයාටම තේරෙයි ඔයාගේ ඇඟේ කියන අර කම්මැලි ගතිය, මහන්සිය ටිකෙන් ටික නැති වෙලා යනවා කියලා. උදේට නැගිටිද්දි වෙනද තිබුණ අමාරුව නැති වෙලා හොඳ ප්‍රබෝධමත් ගතියක් දැනෙන්න ගනීවි. අපේ සෞඛ්‍ය කියන්නේ අපි දවස ගානේ කරන මේ පුංචි පුංචි පුරුද්දවල එකතුවක්. වැරදි පුරුද්දක් අතහැරීම එක කොච්චර අමාරු වුණත් ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ඔයාගේ මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මේ වැදගත් කතාව ඔයාගේ අම්මා තාත්තා වගේම ඔෆිස් එකේ එකට වැඩ කරන යාළුවන්ටත් අනිවාර්යයෙන්ම යවන්න. මොකද ගොඩක් අය මේ වරද්ද කරන්නේ නොදැනුවත්කම නිසායි. මේ වගේම ජීවිතයට වටිනා දේවල් සරලව දැනගන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. සුබ දවසක් ඔයාට.